අයිබෝවන් සුබ සැන්දාවක් කියවා හැමෝටම. ඉතින් ට්‍රැවල් ඩයරිස් මගේ ඇවිදින ගමනේ සෑම වාහනයකින්ම ඉතින් ලංකාවට අදත් මම ඔයාලට සුපුරුදු ලස්සන තැනක් ඓතිහාසික තැනක් ඔයාලට මම අරගෙන ආවා. යාළුවනේ මම අද ඉන්නේ ඇත්තටම පොළොන්නරුවේ පරාක්‍රම බාහු පිළිමය ඉස්සරහා. ඉතින් මේ පිළිමය ගැන කිව්වොත් මීටර 3.4ක් උසයි කියලා තමයි සඳහන් වෙන්නේ. අවුරුදු 800කට වැඩි ඉතිහාසයක් ගොඩ නැගෙනවා. ඉතින් මේක දැන් ගොඩාක් අය කියන විදිහට පරාක්‍රම බාහු රජතුමාගේ පිළිරුව කියලා කියනවා. හැබැයි තව දෙයක් තියෙනවා යාළුවනේ. මොකද මේ පිළිරුවේ ඉන්නේ ඉෂුවරයෙක් කියලාත් කියනවා. දැන් එතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒක ඉතිහාසය ගැන දන්නවාලා ගොඩක් අය දන්නවා ඇති. ඉතින් ඒක මම දැනගත් විදිහට තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් බලන්න මේ සම්පූර්ණයෙන්ම ඉතින් මේ ලස්සන කළු කරේ අපි හිතන විදිහට එයා තමයි මේ පොතකුත් අරගෙන ඉතින් ලස්සනට බලන්න ඔයාලා අදහස් යෝජනා මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට පෙන්නන්නම් වටේම කතා කරන විදිහ ඔයාලා මේ සුන්දරත්වය විදින එක තමයි ගොඩාක්ම ලස්සන. යාළුවනේ මේ සුන්දර පරිසරයක් මැදම තමයි තියෙන්නේ පරාක්‍රම බාහු රජතුමාගේ පිළිරුව. වටේම මේ ගම කැමරාව පැත්ත එහා පැත්ත අනිකර ලොකුම පරාක්‍රම බාහු රජතුමා එම පරාක්‍රම සමුද්‍රය තියෙන්නේ. ඉතින් පොළොන්නරුව ආපු අය ගොඩාක් දන්නවා ඇති. පොළොන්නරුව අයත් ගොඩාක් දන්නවා. ඉතින් ඉතිහාසය ගැන ඔයාලත් ඉතින් පොළොන්නරුවට ආපුවම අනිවාර්යෙන් මේ තැන අනිවාර්යෙන් බලලා යන්න. බලන්න මේ දවස්වල ඒක නිර්මාණය කරලා තියෙන ලස්සන යාළුවනේ තව දෙයක් කියන්න පුළුවන්. ඔයාලා බලන්න මේ මෙතන දැන් මේ දැන් ආවරණය කරලා තියෙන්නේ මේ දුවිලි වැඩි නිසා. බලන්න මේ පරාක්‍රම බාහු රජතුමාගේ මේ පිළිරුව. ඒක සුදු පාට මම හිතන්නේ තිරිවාන ගල් වලට වැඩිය හයි ගලක් වෙන්න ඇති. ඒක එක්කම තව තියෙන මේ කළු ගලක් එහා පැත්තේ ඒ 1 2 3 4ක්. ඒ ගල් හතරම එක දිගට පොලිමට හිතා ගන්න බෑ කොහොමද කෙල්ලලා තිබ්බද නැත්තම් මෙතන පිහිටි විදිහද කියන එක හිතා ගන්න බෑ. මේ වගේ ගල් බෑ උස්සන එක සෙල්ලන්නේ නැහැ. මං හිතන්නේ පිහිටි විදිහටම අර කීයකින් කපලා වගේ පුදුමාකාර විදිහට ලස්සනට බලන්න මේ ඒ කාලේ කොච්චර සාක්ෂියක් තියෙන්නේ නැද්ද නේ. යාළුවනේ පිළිරුවෙන් පිටිපස්ස තියෙන්නේ වන උද්‍යානයේ වගේ බාහන පුදුම ලස්සන. මම දැන් මෙහින් ඇවිල්ලා මොකද යාළුවෝ කිව්වා මේ පරාක්‍රම බාහු රජතුමාගේ කියලා ඉස්සරහයි ඒ වටේ තියෙන ඒ ගල් පිහිටි මෙයාලා අතරක් කියලා දැක්කා කියලා. ඒක පොඩ්ඩක් ආපහු පෙන්නන්නකෝ ඔයාලට බලන්න ආසාවට.
ඉතින් යාළුවනේ දැක්කද ඔයාලා කොච්චර ලස්සනද කියලා. මම ටිකක් නිහඬව හිටියේ. කතා කරනට වැඩිය සබහා ධර්මයේ සහ අපේ පුරා වස්තුන් අපි බලන එක තමයි මේ. මොකද වටින්නේ මේ කතා ගොඩක් කිව්වහම සමහර විට ඒවා ඔයාලට මේ බෝරින් අවස්ථාවල් තියෙනවා. අවශ්‍ය දේවල් ටික මම මුලින් කිව්වා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. මෙතනට ආවම ඔයාලා මේ ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න ඔයාලා ඉස්සරහට තියාගන්න. මතු පරම්පරාවට පෙන්වන්න. ඉතින් පරාක්‍රම බහුව රජතුමාගේ පිළිරුව කියලා තමයි ගොඩක්ම අනුමාන කරන්නේ. ඉතින් මම අර කිව්ව ඉසිවරේක්ද කියන කතන්දරෙත් ගොඩක් අයට තියෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ගොඩක් දුරට පරාක්‍රම බහුව රජතුමා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන තව වීඩියෝ මම ඔයාලත් එක්ක බෙදා ගන්න යනවා. අද ඔයාලා මම හිතන්නේ වීඩියෝ බලලා සතුටු වුණා නම් ඉතින් ඔයාලා තව බෙදා ගන්න පුළුවන් නම් ෂෙයා කරන්න. ඉතින් ඔයාලා අදහසක් ගත්තා නම් මම දන්න විස්තර මම කිව්වේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඔයාලා. ඉතින් නිහඬව ඉන්න එපා වීඩියෝ එක බලලා. ඉතින් බෙල් අයිකන් එක ඔබලා මට මාව සබ් කරලා මට සපෝට් එකක් දෙන්න. එතකොට මම තවත් ලස්සන වීඩියෝ ඔයාලත් එක්ක එන්න. ඉතින් යාළුවනේ ට්‍රැවල් ඩයරිස් ඇවිදින ගමනේ ඔයාලා හැමෝටම රසබර වීඩියෝ ගේන්න, ලස්සන වීඩියෝ ගේන්න, රසබර කෑම සමගම. ඉතින් ඒ ගමනට මට අයියක් ඉන්න ඔයාලා. ඉතින් හැමෝටම ජය වේවා. සුබ දවසක්. ට්‍රැවල් ඩයරිස් අපි නැවත හම්බෙමු.